Hi everyone, welcome to CK Bunny book. Bunny අද first chapter එක blog එකකින් ගේන්න හිතුවා අපි ඉන්න ආසම හිත නිවන නවාතැනේ සංසුන් හෝරා කිහිපයක් කොහොමද ගත වුණේ කියලා කියන්න. කොහෙද මේ හිත නිවන නවාතැන? වෙන කොහෙද ඉතින්? අපි හැමෝම ඉන්න ආස අපේ ගෙදරනේ. අර කතාවක් තියෙන්නේ home is the place that's a feeling කියලා. ඇත්තටම බිත්ති 4කින් වටවුණු තැනක් මේ තරම් ලස්සන තැනක් ආදරණීය තැනක් කරන්න කවුද බලපානව ඇත්තේ? ඇත්තටම මේ වගේ බිත්ති 4කින් වටවුණු තැනක් හරි ආදරණීය හරි සනීප තැනක් කරන්න මුල පුරන සුවිශේෂීම කෙනෙක් තමයි අපේ අම්මලා කියන්නේ. මොකද අපි මේ ලෝකේ කොයි තරම් ඈතක හිටියත් අපි ගෙදරට දුවගෙන එන්නේ අම්මේ කියලා කියාගෙන. හරියට මෙන්න මේ කඩියා වගේ. හිතන්නකෝ තාත්තා වුණත් මාන්සි වෙලා ගෙදර ආවට පස්සේ අම්මා තමයි හරි ආදරෙන් තේ එකක් හදලා අතට ගිහින් දීලා ඒ මහන්සියත් පොඩි වෙලාවකට හරි අමතක කරවන්නේ. කොහොමුණත් අම්මා කියන්නේ ඒ තරම්ම ආදරණීය චරිතයක්. මම මගේ ෆ්‍රී ටයිම් එකේ පොඩි චිත්‍රයක් අඳින්න හිතුවා. I'm not a professional artist. ඒක නිසා චිත්‍ර ගැන ඒ තරම්ම හිතන්න එපා. කොහොමුණත් මේ චිත්‍රෙත් එක්ක මාව පුංචි කාලෙට අරගෙන ගියා. මතකද චූටි කාලෙදී අපි ගෙදර බීත්තිවල හැම බඩු මුට්ටුවකම චිත්‍ර අඳලා ඒව පාට කරා. ඒ හැම චිත්‍රයක්ම හරි ආදරෙන් ලස්සනයි කියලා කියපු එක පණ තියෙන රූපයක් තමයි අම්මා කියලා කියන්නේ. දන්නේම නැතුව හැන්දෑවත් වුණා. ඉතින් අපි හවසට මොනවා හරි ටී බ්‍රේක් එකට මොනවා හරි කන්නත් ඕනනේ. කාටුන් එකක් බලන ගමන් මං හිතුවා මොනවා හරි පොඩි කෑමක් ගන්න ඕනේ කියලා. ඒකම මතක් වුණා ඒ දවස්වල අපි නර්සරි ගිහිල්ලා එහෙම නැත්නම් ස්කූල් ගිහිල්ලා ආවට පස්සේ හෝම්වර්ක්ස් කරද්දී පාඩම් කරද්දී අපි ආස මොනවා හරි දෙයක් ගෙදරම සුවඳ වෙන්න මොනවා හරි කෑමක් හදලා අම්මලා අපේ ළඟ ඉගෙනක් තියෙනවා. ඒක ඒ දවස්වල ලොකුවට නොතේරුණාට ඒක හරිම ලස්සන ලව් ලැන්ග්වේජ් එකක් කියලා අපිට තේරෙන්නේ අපි චුට්ට ලොකු වෙනකොට. ගෙදරකට හුස්ම දෙන්නේ අපේ අම්මයි. එයා ගෙදර නැත්තම් ගෙදරම පායි. ඒ තරම් ලොකු බැඳීමක් තමයි ගෙදරක අම්මා කියන්නේ. කොහොම හරි බ්ලොග් එක මුලින්ම අම්මා ගැන පුංචි මතකයක් තිබ්බේ ගෙදරක් හරි ආදරණීය තැනක් කරන්නත් දවසක් හරි ආදරෙන් පුරවන්නත් අපේ අම්මලා කොයි තරම් බලපානවද කියලා මතක් වුණු නිසා. බ්ලොග් එක එන්ඩ් කරන්න කලින් මතක් කරන්න හිතුවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා සතියක් වගේ පුංචි කාලයක් ඇතුළත ජොයින් වෙන හැමෝටම ගොඩාරියක් ග්‍රේට්ෆුල් වෙනවා. ඉතින් අද දවසේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ගිහින් නම්